මෝර්නිං හැමෝටම. ඇත්තටම අද දවස ගැන කතා කරනවා නම් අද දවස වෙනකොට අපේ ලංකාවේ මිනිස්සු මානසිකව චූටි හරි පසුතැවීමකින් ඉන්න දවසක් වෙන්න පුළුවන්. ඒකට හේතුව මේ රටේ ඇති වුණ ගම්වතුර තත්ත්වය, කුණාටු තත්ත්වයත් එක්ක තමන් ළඟ තිබුණු දේවල් තමන්ට අහිමි වෙලා තියෙනවා. ඒ වගේම තමන්ගේ ආදරණීයයන් තමන්ට අහිමි වෙලා තියෙනවා. ඒ වගේම හෙට දවස ගැන කොහොමද අපි ජීවිතේ නැවත ගොඩගන්නේ, ඉස්සරහට යන්නේ කියන බය තියෙනවා. ඉතින් මේ දේ අපි හැමෝටම සාමාන්‍යයෙන් දැනෙන හැඟීමක්. හැබැයි ඒත් මම ඔයගොල්ලන්ට කියන්නේ ඒ වගේ දෙයක් වුණායින් පස්සේ අපි නැවත ගොඩ එන්න ඕන. ගොඩ එන්න නම් අපි ඇති වුණ දේවල් ගැන නිතර හිත ඉන්න අවශ්‍ය නැහැ. අද දවසේ මොකද්ද අපිට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දේ? චූටි දෙයක් හරි අපේ දරුවෝ වෙනුවෙන්, අපේ අනාගතය වෙනුවෙන්, එහෙම නැත්නම් අපේ දියුණුව වෙනුවෙන් කරන්න ඔයගොල්ලන්ට පුළුවන්. ඒ නිසා ඔයගොල්ලන්ගේ මනස ගොඩාක් ශක්තිමත්. ඔයගොල්ලන්ට හොඳ ධෛර්යයක් තියෙනවා. ඔයගොල්ලන්ට හොඳ ගමනක් තියෙනවා. ඉතින් ඒ දේ හැම වෙලේම ගන්න පොසිටිව් විදිහට මට කරන්න පුළුවන් මේ දේ. මම නැවත ජීවිතේ ගොඩ ගන්නවා. මට නැති වුණා වගේ දෙයක් දහස් ගාණක් මම ඇති කර ගන්නවා නැවත. හරි. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් අනිවාර්යයෙන්ම ජීවිතේ ගොඩ නගා ගන්න. මේක ඔබගේ ජීවිතයට ගොඩක් වැදගත් වෙයි. ආගම දහමත් එක්ක ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම ඔබට ඔබේ ජීවිතේ සාර්ථක වෙන්න පුළුවන්. සුබ දවසක්.